Yo homies, what's good? It's Black Panther here. මොකද වෙන්නේ කොල්ලනේ කෙල්ලනේ ඔන්න ඉතින් අදත් අපි හාහා පුරා කියලා අපේ Facebook group එකේ TikTok එකේ තියෙන වීඩියෝස් වලට රියැක්ට් කරන්න යන ඉතින් අපේ Facebook group එක තියෙනවා links දාලා තියෙනවා description එකේ වලට පුළුවන් set වෙන්න ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරලා ඔයාලට support එකක් දෙන්න ඕන හරිද එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට හරි එහෙනම් අපි බලමු Facebook group එකේ මොනවද තියෙන්නේ කියලා. විජේ කියනවා අපිට කච්ච තිව් ඕනි. ලංකාවේ 100 කෙනෙක් කියනවා කඩට එපා. විජේ යන්න. අයතන කච්ච තිව් වෙන්නේ නෑකෝ. ඔයාලටත් මේ වගේ අතල් සීන් වෙලා තියෙනවද මොකද්ද මචං මේ? අපි බලමු මොකද්ද කියලා. සරුංගල් යවනවා මට උත් අඩෝ අල්ලගනි ඕකම යකෝ අරු තනකොළ ගලවගෙන යනවා මචං කුඹුරේ අර තනකොළනේ ගොයන් 99න් කොල්ල වීස නැතුව ගුවන් ගත වෙන වෙන රටකින් ගොඩ වහින්න තිබ්බා ආවේ කොහොමද ඇහුවම සරුම් කලේ කියන්න තියෙන්නේ වගේ පොඩි කාලේ මතක් වුණා උඹටත් මේ වගේ වෙලා තියෙනවද යාළුවනේ උඹට සර්පෙක් අල්ලලා කොල්ලෝ ටිකක් එකතු වෙලා සර්පෙක් අල්ලලා ඔච්චර දාලා වල යන්න බැරි. මාලා හාත්ති හුයන්නයි. අල්ලගත්ත එකේ කෙලාවට අල්ලගත්තා. යකෝ අරු මැරේ වතුර ගිහලා මැරේ. වතුර ගිහලා මැරේ අරු ඉතිරාවට. මෙවනේ බං ආතල් තාරීක එකෙන් මැරෙනවා යකෝ එකෙන් දෙන්නේ කරු දෂ්ට කරාන යකෝ හිල් වෙච්ච පෝර කර දෙන්න එපා යකෝ සර්පයුංග දාන්න සන්ලයිට් මොකෝද සබංගනේ මොක කරේ අලුත් සීන් එකක්ද ඔය අනේ අයියේ මගේ සලංකේ හෙර වුණා යකෝ අනේ මගේ සල්ලයිට් හෙර වුණා පිච්චෙනවා සල්ලයිට් වලින් පස්සේ දොර කවන්නේ හරිද වෙන වෙනම කරන්න යන්න එපා අස්සේ ඔබා ගන්න යන්න එපා නේ හොදලා හේදුව මෙති ඇතුළ හොදන්න යන්න එපා යහපත් පවුල් ජීවිතයක් උදෙසා දිනකට එක්වතාවක්වත් තම බිරිඳට ආදරේ කියන්න. එය කොපමණ අපූරුයිදැයි ඔබටම පසක් වනු ඇත. බිරිඳක් නෑ මිස්. හැබැයි අපේ අම්මට ආදරේ කිව්වොත් මගේ ළඟ සල්ලි නෑ තාත්තා කිල්ල ගනින්. ඇත්ත මේක. අනිවාර්යෙන් දන්න ඕ වගේ එකක් ගෑංගොත් මූමේ ඉන්නේ හොඳ කරන්නේ මොන හරි ඉල්ලගෙන ඕන වෙලා තමයි කියලා දන්නවා ඈ. අමරු ශිවන්නගේ හස්බන්ඩ් හම්බ වුණා අපිට කොබම්බු බඩු කෑල්ලෙනවා ධර්මඩු අස්සේ පොඩ උටපොට මීමැස් මරෙත් දන්න ෂේක් පොඩ ෂේක් කෙනෝගේ ඔළුව ෂේක් කෙනෝනේ අටට පිඹිනො ෑ ලේසි නෑ ලැක්කොත් තැක්කොත් වැඩිය ආශ්‍රය කරන්න එන්නවා ශේපේ මාරලා බලයන් පේනවනේ පිබිනොය පුග්ගල ගහයි උඹලට මොක්කුද බංගේ ගෙම්බොද මොකෙත් දරුවර ඇදලා ගන්නේ කවුද යකෝ මේව දාන එක එලාට මේක මහරෑ රෙකෝඩ් කරන්නෙත් නෑ මල මගුලක් එන්නේ හම්බෝ රොබින් හුඩ්ගේ සතුරා කවුද? A. Tuck B. Will ටික් C. ටුක්
D. Little John. රෝෂාන් ෆර්නෑන්ඩෝ දවල්ට කෑවද රෝෂාන් ෆර්නෑන්ඩෝ කක්කි දැම්බද රෝෂාන් ෆර්නෑන්ඩෝ රෝෂාන් ෆර්නෑන්ඩෝ අපේ ශිවන්නගේ හස්බන් නැවතත් ඒ පාරු කොහෙන් දෙන්න යන්නේ? කවුද බම්මේ? කොහෙන්ද බන්ද සාරියක් අක පටලවගෙන තා උඩට මොකක්ද දාගෙන අපි බලමු කමෙන්ට්ස් මොනවද තියෙන්නේ කියලා. හැවාරින එකක් ඕනේ. මුංග ෆෝම් කරන්න එපායකෝ තුෂාර ජෝ සාරා ෆ්ලෑෂ් එකෙන් අඩ තිීවිය දොරෙද්ද පැත්තකි පරයා දොරෙද්ද පොරෝගෙන මෙතනාව මෙතන ජෝගිදාන් මේ මනුස්සය මේ කියන්නේ නයි හැංකිලින්න පුළුවන් තැන් ගැන වෙන්න ඇති ඇත්ත හරිද බලප මේ මනුස්සය මේ සමාජර වැදගත් පනිවිඩ ඇති නුඹලෑ ගෙතරත් නයි හැංගිල ඇති පුටුවයට මේසයට ඇරද පොඩ බලපං මේ මනුස්සයට හිනාවෙලා ගනවශ්‍යදවල් කියන්න එපා නයාට ඩෙංගු මතුරුව දෂ්ට කල්ලාගේ පට විතරේදියට මට පොඩ එම සිට ඇකිතුන්නිය පොඩ්ඩ දඟලන දියට පොඩ්ඩ මල් කරවෙලා පුටු අස්සේ රිංගල උඩටාමයි උට අත් දෙකක් නෑ කියනවත්තක්කො කේරි නයෙක් බ තොර ඇත දියන් HTTP සමාජයට හොඳ පණිඩියක් දෙන ඇත්ත සමාජයට හොඳ පණිඩියක් දෙන්නේ දෝනට සිින්දුවක් කියන්නෙක මෙයා කියන සිින්දුව බලමු දෝනක සිින්දුව ලස්සනද කියලා එපා දෝනි ඇති පිස්ටෝ සිින්දු ගැන්න එපාගේ සිින්දුගෙම හැකැව විශ්මිතයි උත්කෘෂ්ටයි ආස්මී අපි දෝනික සිින්දු පස්සය හමු ඒගත්ද ඒ ගෑනිය මේ බලු වැඩ කරන්න පහරද බලපම් මුම් මචන් මේ සතෙක්ට ඉන්න දෙන්න ඇන මේ ගෑනු බලපං කුරුම්බෙලියදාගෙන ඒක හොල්ලනෝ සතෙට්ට පේ මියාසුත් වගේ අපි දැන් බලන්න යන්නේ 21 වන ශතවර්ෂයේ ආපු හොඳම පිරිමි යට ඇඳුමක් ගැන බලමු. आज देखिए सोलर और एसी वाला සෝලර් පැනල් එකක් සෙට් කරලා දෙනවා කෙලින්ම. और ठंडक का मजा लो. ඔයාලට පුළුවන් දැන් ෆෝන් එක charge කරගන්නවා වගේ ජොකාගේ. ඕනද? ඕනද? චච්චර ගන්න ඕනද? වයර් එකක් නෑ නැත්තම් මගෙත් තියෙනවා මේ නෑ මේ ඕන් නෑ හරි අපි බලමු. ඉවරයිනේ හරි. ඔයාලට පුළුවන් දැන් හරිද ඔයාලගේ ජොකාගෙන් charge කරගන්න ෆෝන් එක දෝනිගේ ෆෝන් එකෙන් බැටරි බැස්සොත් ඔයාලට පුළුවන් ජොකාට ගහලා charge කරගන්න. අපි දැන් බලන්න යන්නේ සුපිරිම එඩිට් එකක් අර සුපිරි වීඩියෝ එඩිට් එකයි බලමු. කොහමද ගැම්ම? දැක්කම රෙවෙනවා මචං. දැක්කම රෙවෙන වීඩියෝ. මේවා දැක්කත් ඇති මචං කක්කි බර ඉස්මතු වෙන වීඩියෝ මේවා. ගහෙන් ගන්න මිට ගොන්න ඇතගේ මොකක්ද ඔය වැටෙන්න හේතුව ඌ මචන් ඉනිමන්න ගන්නගේ අරග පිටි පස්සෙන් පිටි පස්සට යනොයිති වැටෙන් ඇත්තු වැරිත කියපංකෝ සිංහල කඩයකට රැදිගන්න ගිහම කස්ටමට සලකරිදිය මේ ඇත්ත අඩ මේ නිකම් මේ අඳින්නත්තම් මේ අතපත ගන්න එපා කියයි යරද නික ඔරවම් බලංගින්නෝ කන්න වගේ නිකම් මේ
උන්නිකම් මේ අපි උන්ගෙන් සල්ලි අරගෙන උන්ගෙරදි ගන්න ඕගේ උන්ග පිට සලක හැබැයි මුස්ලිම් කඩේකට රෙදි ගන්න ගියාම කස්ටමර්ට සලකන විදිහ. ඒක එන මාතය මොනවද බැලුවේ ඒක අන්දලත් වෙයි බං. එහෙම සීන් නැති නේද මේ ඇත්තකෝ. හරිද? පුළුවන් නම් උන් ගිහිල්ලා ගෙදරටත් දාලනවා. ඒ තරම් කස්ටමර් සර්විස් එක සුපිරි. හරිද? ඇත්තකෝ මේ ඉතින් ඇත්ත ඉතින් මේක තමයි තත්ත්වේ. කැට සදා බෑරතු ඇත 1,30,000ක් ඉඳන් දෙනවා ආඩ හරිද මාසෙට පඩියක් නම්බරයකුත් දාලා දෙනවා ඒක නම් කපලා හරිද කැට කරනුන් ඉන්නවනම් මෙන්ෂන් කරපුවා ඔන්න මචං කෙලින්ම ආයි දැන් කැට වැඩ කරලා සල්ලි හොයන්න පුළුවන් හරිද කෙලින්ම ලේසි නෑ ලක්ෂ ගණන් හම්බ වෙනවා හරිනේ නම්බරේ හම්බුනොත් මම දාන්නම් මේ නම්බරේ කපලා තියෙන හොයාගෙන දාන්න ඔයාලගේ කැරියර් එක මිතුරා මෙන්ෂන් කරන් යන්න ඒවනම් මට හොඳට පුළුවන් මෙච්චර දෙනවනම් මාත් යනවා හැබැයි ඕනේ මුන් කරොත් කරන්නෙම හැරි වැඩන වහපුවන්ගේ 232නේ කොල්ලෙත් දාලා තින වහපුවන්ගේ ඔන්න හැකියාවට රැකියාව හරි පොඩි එකාට සොට් එක හම්බ වෙනවා ඌන ඉල්ලන් ගා මාමයිට් ගා ගන්න අරු නිකන් පුයර බබෙක් වගේ පොඩ්ඩිද අරගේ මූණ පොඩ්ඩක් ඉදා ෆේස්ෝෂ් කාල බුණ හේදුවගේ හැබේ මරු අලුතේ වැඩට අපපුනන්ගිට වැඩ පෙන්න්නන අයියා බලමු අලුතෙන් අපපුනන්ගිට වැඩ පෙන්න්න අයිය මොනවගේවද කරන්න කියලා මොකක් කන්නකො මංයොක්කා කවුද බම් මේ මුන් කවුද මුන් රැවති බිලත්තාම කෙල්ලෙක් නැද්දි කියලා හපුුවක් පලයන්න අයින පැත්ත පාතකවත් ඔගේ තෝ මරපක් අය පැත්තවාද ආව කනතෝ හරිද මරාගෙන කෑ ආවතන කෙල්ලෙක් නැද්දාන්න කෙල්ලෙක් ඇදදානුන්ට කියන්න මේ බල රැවුල තියෙන අරද කෙල්ලෙක් නැද්දි කියලානුන්ට කියන්නේ ඇක්ක ඇහුණනේ ඇරද ඇහුණනේ ඉබ්බෙක්ට වතුර දෙ නොනේ බා බලන්න කොච්චර හොඳ කවුද අක්කියෙද්ද මොකෙද්ද බන්දන්න ආක්කා කෙනෙක් එරිබ්බා මූයකෝ බලපං අරද්දේ මොකක්දර කන්න දෙන අත හපා කන තිරිසන්න ඉබ්බෙන්නෙමු ඌ දැක්ක පොඩ්ඩක් බයහිතුන මචං ඌ මොනෙක් මොකෙද්ද බං ඌ බලහවගේ මූණ මහ වෙන මූසල මූණක් තියෙනුට අම්මේ අම්මෝ ඉබ්බොන්ඩ වතුර දෙන්න යන්න එපා යාළුවනේ පේනෝනේ එක්ස් අමතක කරන්න වැරදි කියලා ඇහුවම යාළුවා ඔයාලටත් ඉන්නවද බලන්න මේ වගේ යාළුවෝ උඹට යන්නේ කළුමෙන එක නැතුවම බැරිද මම ගැන ටිකක් කියනවා පපු කැහුතු කතිය මොකක්ද බයි කියන්නේ පපු කැහුති මොකක්ද පපු කැහුතුද කැහිතිද දන්න කොවරි මේ වගේ යාලෙක්කින් නොන පෙන්ෂන් කරන්න සියල්ල සෙනිමාවිය මහිතන්න සුදුතාත්ති කෙනෙක්ගේ වැඩදාන වීඩියෝ එකක් හරිද බයික් එක තනි රෝධ උත්සගෙන යනෝ කොල්ල ගැම්මට අපි බලමු මොකක් වෙයිද කියලා සියල් එසේ නිමාවිය උගෙන ලෙලි ගියාද මන්ද කාලකණ්ඩි කියන්නේ රටර වැඩකුත් නෑ කරුමි කියන්නේ පවුලුන්ට වැඩකුත් නෑ මැවරුණම අඩන්න ඕන නිසාම පුදාන පමණ පොඩ්ඩිදපා අමිල වටස් දි සමිල කාලකණ්ඩි කියන්නේ රටවල් වැඩක් නෑ කරුමි කියන්නේ පවුලිුන්ටත් වැඩක් නෑ මැරුණං අඩනවා අඩන්න ඕන නිසාම පුදාන පාර වැඩදන්න ගිහින් පුදාන පාර කොහේවත් උන්ට ඉන්ට උන්ට හිරේලගින්න වෙන්නේ උඹට ඕන තරම් වැඩ දාපා එකටම කියලා වේන් කරපු තැනක අපිත් එහෙම යෝව කරේ ශ්‍රී ලංකන් පොලිස් බලන්න මේකත් අමිලට තරහගිල්ලින්නේ අමිලට ගොඩත් තරහගී මේ වගේ අපත කාලකන්නින්ට නීතියෙන් උපරිම දඩුවන් කළ යුතු ඇත්ත අද දවසර දැක්ක දෙවනි මී හරක් රැල
පොයදසර ම පිත්තරය බැදගෙන කනෝ දැක්කම අපේ ආච්චි මෙහෙම කරනවා දන්නේ ඇයි මේ කාලකන්නිය මෙහෙම මෙහෙම කරනවද කාලාගන්න එන්න බෑකො පොයදසර බිත්තරගන්න එපා ඒ වගේ ආච්චිල රටටම සම්පතක් මොකක්ද මේ ඉපැරණි ආයුර්වේද දැනුමෙන් සමග අඹරා රෝසතෙල් මුසු සමගින් නව ටූත්පේස්ට් දිරායම වලක්වා බැදීම අවම කර නිරෝගී කරයි. ඔයාලගේ ඇට දෙක නිරෝගිමත් නැත්තං අලුත් තියෙන ටූත් පේස්ට් එකක් කරද වාලට පුළුව ඒකෙන් මොකක්ද බතින්න ඕන දත්ත නැත්තං ඇටද බතින්න ඕන කොමකමන්නේ මගේ දත් මැද්දම ඇට නිරෝගිමත් එන්න තූත් පේස්ටක් කර පාච්චි කල බලන්න මටත් කියන්න හරිහෝමේ සේනම් මේ වීඩියක මෙතනින් මං ඉවර කරනවා වීඩියෝ හොඳන අනිවාර්ය සපෝට්ටයක් දෙන්න හරද ලයිකයක් දාලා සබස්ක්‍රයිබ් පරදල සපොට්ටයක් දෙන්න කොල්ලට තිං අපේ ෆේස්බුක් ගරුප්පයක් තියෙනවා ඒවගේ වනි සෝෂල් මීඩිය පලටෆෝම්ස් තියෙනවා ලින්ක්ස් තියෙනවා යට ඩිස්ක්‍රපෂන් එක යරද චෙක් කල බලන්න එනතින් තවත් වීඩියෝකින් හම්බමු හෝමිස්